කොහොමද ඔයාලට මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරගෙන ඉන්නේ ඔයාලට මම ටිකක් උයන්න ලොකුවට කෑමක් හදන්න හිතෙන්නේ නැති දවස් තියෙනවනේ. අන්න එහෙම දවසකට ලේසියෙන්ම හදාගන්න egg sandwich එක කොහොමද හදන්නේ කියලා. ඉතින් බිත්තර තඹ ගන්නවා. මට බිත්තර 4ක් මම මේකට තඹ ගන්නවා. වැඩිපුර රතුළුණුයි යමු මිරිසුයි ටිකක් වැඩිපුර හීනියට පුංචියට කපා ගන්නවා. ඊට පස්සේ මේකට බටර් හරි එක්ස්ට්‍රා හරි දා ගන්නවා. ගම්මිරිස් ලුණු හරිම ලේසි. ඉතින් මම මේකෙදි පාන් ටික ටෝස්ට් කරගන්නවා. දැන් මම මේ විදිහට බිත්තර ටික පොඩි කරලා ඒකට ලුණු යමු මිරිස් ඒ කපාගත්තු දේවල් ටික හොඳට දාලා මේකටම තමයි මම බටරුත් එකතු කරන්නේ. කරලා හොඳට පේස්ට් එකක් විදිහට හදා ගන්නවා. එතකොට ලේසි අපිට පාන් පෙත්තට වෙනම බටර් ගගා ඉන්න ඕනෙත් නැහැ. මේකම අපිට පාන් එකට තවර ගන්න පුළුවන්. අපේ ගෙදර පොඩ්ඩක් සැරට කන්න කැමති නිසා මම ගම්මිරිස් ටිකක් වැඩිපුර දාලා ලුණු දාලා මේක හොඳට සැරට හදා ගන්නවා. දැන් මම මේකට බටරුත් එකතු කරලා හොඳට ක්‍රීම් එක වගේ හදා ගන්නවා. ඉතින් මේ වගේ පුංචි කෑමක් නම් අම්මම හදන්න ඕනේ නැහැ. ගෙදර පොඩි දුවලා ඉන්නවා නම් ඒගොල්ලන්ටත් try කරන්න පුළුවන් නේද? ඉතින් ගෙදර ඉන්න දාට නිවාඩු දාට මේ වගේ අම්මලා ඉතින් බඩු ගෙනත් දෙන්න ඕනේ දුවලට. මේ වගේ සෑන්ඩ්විච් එකක් හදලා ලස්සනට සර්ව් කරන විදිහ ගන්නලා ඒ වගේ දේවල් ඉතින් නිවාඩු දවස් වලට කියලා දෙන්න. ඉතින් දැන් බලමුකෝ මම දැන් බටර් ටික මේකට ඔක්කොම දාලා හොඳට පේස්ට් එක වගේ මික්ස් කරගන්නවා. මේක හදන ගමන් මම පාන් ටෝස්ට් කරගත්තා. ඒ ගමන් දැන් පාන් ටික නිමෙන්න තියෙන්න ඕනේ. මොකද නැත්තම් බටර් එක ගෑවහම මේක දිය වෙලා වැක්කිරෙන්න පුළුවන් නේ. දැන් ටෝස්ට් කරගත්තු පාන් ටික හොඳට නිමිලා තියෙන්නේ. දැන් මම මේකට තව බටර් ටිකක් මේ එක්ස්ට්‍රා ටිකක් වැඩිපුර දාලා කෙලින්ම පාන් පෙත්තට ගාලා කපා ගන්නයි යන්නේ. ඉතින් හරි ලේසි. හරිම ඉක්මනින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ try කරලා බලන්න. පුංචි දුවල පුතාලත් හදලා රස බලන්න. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් මේ වගේ ලස්සන පුංචි වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්න.